පැත්තේ ලුණු. සාමාන්‍ය ලුණු හරි. ඊට පස්සේ සෝඩියම් බයිකාබනේට්. කියන්නේ ඔර අපට උඩ හරි බේකින් සෝඩා හරි ඔය එක නම් වලින් කියනවා. ඒකේ සෝඩියම් බයිකාබනේට් තමයි තියෙන්නේ උනේ කොහමද. ඒකෙන් තනි භාගයක් විතර දාන්න. මේක දාන්නේ ගන්නේ මොනවටද මේ සෝඩියම් බයිකාබනේට් ගන්න මොනවද අපි කිව්වේ? කහට කටියන්න. ඔව් අස්ටේන් ගන්න අරක විසිබීජනාශක. ඒ දෙකම දී කර ගන්නවා. දාලා මේ සමාන ප්‍රමාණ දාලා වලු වතුර මිලිලිටර් 100කට හැන්දක් කියලා තියෙනවා. අපි 100ක් ඕනේ නැහැනේ පොඩ්ඩයි ඕනේ. හැඳි භාගේ දැන් මේකයි. වතුර පොඩ්ඩක් දාලා අපි මේක දී කර ගමු. වර මොකක් හරි හැන්දක් හදවල දී කර ගන්න දැන් ඕනේ. හැන්ද කියලා එක දී කර ගන්න. හරි. මේ වතුර එකක් ගෙනියමු අපි. වතුර ටිකක් ඕනේ අන්තිමට මේ හැන්දර මේ කට පොඩ්ඩක් හොදලා දාන්න ඕනේ ලෙඩ අගෙන් නිසා. ඒ තියෙනකට කියන්නකො. ඔයාට නේ. හරි. මේ ස්පේස් තමයි ලෙහුත් ඕනේ. ඒකත් අපි නමලම තියාගෙන යන්න. අපිට හරි නමල තිබුණා වගේම නමල පුළුවන් ඕන නම් මෙන්න නමල ඉයක් කමන්නේ. මොකද තමයි කර රෝල් කරගෙන අපි රෝල් කරාවේ රෝල් කරන්න පුළුවන්. ඒකට අපි දාන්නෙම ලීස් රෝල් කරලා ගිනවා. ලෙඩ අගෙන් වටේ බෙල්ල වටේට දාන්න පුළුවන්. එතන නම නම් ඉන්න ඕනේ ඔක්කොම හදාගෙන යන්න කියනවා. අර දා ළමයා හදලා තිබුණේ අතන ගොඩ ගහන රෙක් නේ ඔය හරි. ඊළඟට කඩදාසි උරේ සහ පැටිය. ඔව් කඩදාසි උරයක් මේ ගහපොන්ස්ලාගේ මං කොනේ බෑග් එකක් හදන්න කොලෙක් හොයාගන්න කියලා ගත්තා. පොත්වල කඩන්න එපා පත්තර ටිකක් ගෙනත් තියන්න. අර ඉස්සෙල්ලා ළමයි ගෙනා. දැන් ඔයගොල්ලෝ බලන්න දැන් ඔයගොල්ලන්ට දිගට ඕන වෙනවා කවුරු පාවිච්චි කරත් කමන්නේ පත්තර ටිකක් ගෙනත් දාන්න. පත්තර මේ ඔයගොල්ලෝ පත්තර තියෙනවනේ. දැන් ඔයගොල්ලෝ නෑ එකයි වැඩි. ඔක දෙන්නකො භාගය දෙක මං දෙන්නකො මං ගන්න. මොකද දැන් පත්තර හොයන්න නෑ එකයි වැඩි නේ මේ පත්තර තියෙනවනේ. ඔව් මම ඉස්සර අපේ ගෙදර මිටියක් තිබිලා විසි කරා නැත්නම් එතන මම මෙහෙ ගෙනත් දැම්මයි ඉතින්. දැන් ගෙදරත් ආත්තා. දැන් මෙන්න මේ වගේ මේ ඒ වැඩේ හැටියට ගන්න මේ පත්තර පොලේ ලොකු ඒවා ගන්න එපා මේක උඩ තියාගන්නත් බෑ ඒකයි මේ අපේ බුලු කැලි දෙක තුනක් මේකට දාන්න තියෙන්නේ. මේම බුලු කැලි දුක්කට කියන්නේ. ඉතින්ලා මේක දෙක දාන්නා මම ඉතින් මතක් කරගන්නකො මේ පොඩි තීරුවක් නමා ගන්න අගලක දෙකකට. වර කොලේ තීරුවක් නමාගෙන ඉතුරු ටික අපි සමාන කොටස් තුනකට වගේ මෙහෙම ගෙත්තලා නමා ගන්නවා. ඒ සමානව නමා ගන්න මේක අර තිබ්බම නැත්තම් මේ උඩ තියන්න අමාරුයි මෙන්න නමාගෙන. ඊට පස්සේ මේ පොඩ දිගහැරලා ආයෙ අනිත් පැත්ත ආවොන හරවලා මේ පැත්තට සමානව අරලා බලනවා සමාන කොටස් තුනකට වගේ මේ සීට් එක දෙන්න බඩදරු අම්ම කියලා පුංචි. කවුරුද ඉන්නේ නේද? නම් පෙක් නැගිටින් ඊට පස්සේ මේක මේ අතට නම. දැන් මේක කොහොම අපිට තියන්න පුළුවන් මේ විදිහට මේක දිලගුලකට යයි හැබැයි මේක අර කොහොම මේක උඩ තියන්න වැටෙන්නේ නැහැ මේකට දාන්න පුළුවන්. මේකට අවශ්‍ය පුළුන් ඒවම දාලි වල වැඩි ඉවරල කළා මේ පැත්තට ෆ්ලැෂ් එක නමල ඉස්සර. ඒකට තමයි ඒක තියෙන්නේ. ඔය කොච්චර කිව්වත් විභාගෙටම ගෙනියන්න මෙන්න මේ පැත්ත හරවලා. එහෙම තමයි ගෙනියන්නේ. හැමදාම අනිත් පැත්තට ස්ටෑන්ඩ් එකේ යට. ඔය ස්ටෑන්ඩ් එකේ යට තියලා ඔන්නෝම ගෙනියනවා. ඉතින් ඒච්චම අර ටික හැලෙනවා. මේ අතරයි ගෙනියන්නේ. ඒක හොඳට මතක තියාගන්න. හරි. ඒක මේක නිකම්ම අපි මේ අර ලොකු ට්‍රොලි උඩ තියන්නේ මොකද කෙල ගෑවිච්චනේ දාන්නේ. මේවා ගෑවිලා මේ ට්‍රොලිය ගෑවෙනවා. එළියට. ඔව් ඊට පස්සේ මේක ඇතුලේ තියන්නේ මේකෙත් ගෑවෙනවා. ඒ නිසා මේක ටිකට් එක ඇතුලේ තිබ්බම හරියයි ඈ. ටිකට් එකක් තිබ්බම ඒකනේ ගෑවෙන්නේ පොඩි එක හොදලා දාපුවම ඉවරයි. ඒක කියනකො පැටිය කිඩ්නි ට්‍රේ. ආනේ. කිඩ්නි ට්‍රේ එකට සිංහලෙන් කියන්නේ මොකද කිඩ්නි ට්‍රේ කියන එකට? ඔව් කිඩ්නි එකට කියන්නේ අපි වෘක්ක කියලානේ වකුගඩු කියලානේ. වකුගඩුවට වෘක්ක කියලා කියන්නේ. එහෙනම් වක්ක තැටිය කියන්නත් පුළුවන්. වක්ක කියලා කියනවා. එතකොට ඒ තැටි දෙකක් විතර ඕන වෙනවා. කිඩ්නි ට්‍රේ දෙකක් විතර ඕන. එකක් තමයි මේ බඩු ටික තියාගන්න. ඊට පස්සේ රෝස් පේෂන්ට් ගේ අර කට යටට වෙන්න තියන්නත් එකක් ඕනේ. ඒකට අපි දෙකක් ගන්නවා වෙනවා තියාගමු. හරි ඊළඟට මම මේ ග්ලව්ස් වෑරිකුත් ගන්න. හරි. මුඛ රෝදනය. මුඛ රෝදනය කියලා කියවර මවුත් ගෑක් එක ඕනේ නැහැ. ඒක නෑනේ අපිට. ජීව අවපාතයක් ගන්න. ජීව අවපාතය කියන්නේ ටං ඩිප්‍රෙස් එකක්. මේක ගන්න දිව පරීක්ෂා කරනකොට දිව බලනකොට එහෙම දිව මදිනකොට එහෙම උනත් අර පාත් කරගන්න ජීව අවපාතය කියන්නේ ડોක්ටර් ළඟට ගියාම දිව කට බලනකොටම පාත් කරලා එහෙම දාන්නේ. මේක බලලා තමයි දිව එහාට මෙහාට කරගන්න පහකට බලනවා. කැපෙන්න පුළුවන් නේ. ඒ නිසා අර උඩින් ඉස්සෙල්ලාම අර අවශ්‍ය ගන්නකොට ගෝස් කැල්ලක් කියලා දාලා තියෙනවා. ගෝස් කැල්ලක් කියලා ඔතා ගන්න. මේ ඔතලම මම හදලා තිබුණේ ඒවා මේ ගලවලා විසි කරලා. ඒක ඔතලම තියාගන්න ආයේ යම් දිනපතා ඔතන්න ඕනේ නෑ. මේ අතට ඔතන කමන්නේ. මේ විදිහටම ඔතලා මේකට එකතු කරලා ගැටයක් ගහන්නත් පුළුවන් වුණා. එහෙම නැත්නම් ප්ලාස්ටරයක් ගහන්න කමන්නේ නැහැ මෙතෙන්ට. ඒකටම ප්ලාස්ටර් එකේ දුවි. එන්න ප්ලාස්ටර් එක දිගට දෙන්න. දිගට. එතන ප්ලාස්ටර් එකක් ළඟ නැත්නම් ගැටයක් ගහන්න අර ටික එකතු කරලා. ඊට වෙලකට මේ කොහොමද තියාගන්න ලස්සන හදලා
මේක කලින් හදලා තියාගන්න. ඒ බාහිර දවසට මේ දේවල් ගන්න යන්න බෑ. මේක මොන්නේ දැන් තුත දාන්න හරි. කාන්ඩික්ස් එක හරි. ඊළඟට ස්නේහක ද්‍රව්‍යයක් කියන්නේ ඉමොලියන් කියවා නේද? අර ලිස්සන ද්‍රව්‍යයක් කටේ කෙල වෙනුවට ගන්න කෙල උනන්ඩව තුවාල වෙන ග්ලිසරින් නැත්නම් බෝරෝ ග්ලිසරින් ලික්විඩ් කරකින් මේ වගේ දෙයක් මේ ග්ලිසරින් තමයි අතන ග්ලිසරින් නැත්නම් ඔය දෙල්ලාරි කමන්නේ අර පියර මේ ගැටිය පෙන්නන්නයි ඕනේ හරි දැන් බඩු ඇත්තටම ග්ලිසරින් තියෙනවා ඉතින් එහෙනම් ලයිට් ගන්න හරි මම ගණන් නැහැ නේද ඊළඟට කැතීටරයේ සමග ටියුෂන් යන්ත්‍රය අවශ්‍ය නම් විතර ඒක ඔයගොල්ලෝ පොත්වල පස්සේ ලියා ගන්න අවශ්‍ය නම් විතරක් කියලා හරි ඒක අනිවාර්යෙම නෑ ඒක වෙනකොට මම ඊළඟට ඒක දැන් ගෙනියන්නේ නැහැ දැන් ගෙනිච්චොත් එහෙම ඔයගොල්ලෝ හැම කෙනාටම මේක ගෙනියන්න ඕන කියලා වගේ අදහසක් එනවා ඔළුවට ඒ නිසා හැම කෙනාටම ඕනේ අර සී කල්පනාව නැති අය මේ නියුමෝනියා තියෙන අය කටින් දෙම කොයිලාවේ ගලන අය අන්නේ අය තමයි ටියුෂන් යන්ත්‍රය ගෙනියන්නේ ඒක ගන්න විදිය පස්සේ පෙන්නන දැන්ට ගෙනියන්නේ නැහැ ඒක මේ හරි තවිච්ච නේද බඩේ හරි ඔය ටික තමයි අවශ්‍ය උපකරණ මේ ඔක්කොම අයින් කරමු දැන් ඒක කොටන් රෝල් පුළුම් රෝල් මේ වගේ ලේ එකක් නෙන්නේ ඒගොල්ලෝ ටිකක් ගේන විභාගයට මදි වෙනවා මේක දැන් ඉස්සෙල්ලා බැච් එකේ තමයි ගෙනා ඔය දෙකම ගන්නකො මේ කොටන් රෝල් එන්නේ මේකෙන් එතකොට දෙකේව කපා ගන්න මේකෙන් කොටන් බෝල හදන්න නම් පුළුවන් අපිට මේවා ඉලියට ඔයාලා ලියලා බෝල හදා ගන්න පුළුවන් දැන් හදපුවා තමයි ගේන්නේ ළමයි ලේසි ඉඳලා ඉතින් ඒක අදපුවත් වෙන මේවා ගෝස් මේවා කොටන් නෙවෙයි මේ මික් කොටන් කියලා වචනේ ඇති මේ කොටන් ගෝස් මේ තියෙන්නේ ගෝස් කියන්නේ අර මෙන්න මේක උතුම් જાතිය වනේ මෙන්න මේක ඔව් මේවා ගෝස් ඒ කියන්නේ මේක තමයි මේ තියෙන්නේ ඒ ගෝස් කෑලි කපා ගන්න විදිය මම පස්සේ කියලා දෙන්න කොහොමද අපිට තුවාලයකට දාන්න එක නමා ගන්න කියලා. ඒක නමන ක්‍රමයක් තියෙන ඒ ක්‍රමයට නමා ගන්න ඕනේ. මේක ගෝස් නෙවෙයි මේ ගෝස් කියන්න පුළුවන් ගෝස් බෑන්ඩේජ් මේ. කොටන් බෑන්ඩේජ් එහෙම නැත්නම් කොටන් ගෝස් බෑන්ඩේජ් එක මේකයි. ගෝස් කිව්වොත් මේක. ගෝස් බෑන්ඩේජ් කිව්වොත් ඒක මේක ගන්න. මේ දෙක වෙන. ඒ වගුර ගන්න නම් වලින් පවයි තමයි ඒක ගෙනාවේ. දැන් මේක කපා ගන්න නෙවෙයි අර ආය ගන්න කතුර. ලොකු කතුරක් ගන්නකො අර මේ මම කියන්නේ ජෙනරල් පර්පස් වලට ගන්න එක. පොඩියෙන් කපන්න අමාරුයි දැන්. ලොකු කතරන කැපෙන එකක් බලලා. මම එකක් විතරක් කපලා හදලා පෙන්නන්න මේක ඔයගලන්ට දැන් හදපුවා තියෙනවනේ නාස්ති වෙන හින්දා. මෙහෙමයි. දෙකේ කපා ගන්න මෙහෙමයි. මේ අඟල් දෙකක් වගේ හිටියම ඔන්නම කපා ගන්න. මේ දෙකේව අපිට ඕන වෙනවා ඕරල් කෑයකට ඕනේ. අර මේ නියපොතු කපනකොට ෆුඩ් කෑයකදී එකට ඕන වෙනවා. අපේ නියපොතු කපන්නත් ඕන වෙනවා. තව අර එන්ජි ෆීඩින් දෙනකොට එහෙම ඒකෙදිත් අපිට ඕන වෙනවා අර ටියුබ් එක ක්ලීන් කරන්න. මේකේ අඟලේ ඒවා මේක අඟල් දෙකේ අඟලේ එක ඕන වෙනවා මේ උණ බලනකොට උණ කටු තිය දාන්නේ මේකේ. හැබැයි දෙක කොයි එකකට හදන්නේ මේ විදිහට. ඒ ඉස්සරහට හදා ගන්න වෙනවා 10කට මේක මම පෙන්නන්නේ මිලිමීටර් පොඩ්ඩක් ලොකුවට කපා ගන්න අඟල් දෙකක් විතර හිටින්න. මේ කැලලා කපතේ ඒක මම මේකත් ආට දාන්න කිව්වා. මේක අපි දාලා තියෙන දැන් අර කවරක් දාලා. මේ පස්සේ ඇතුලේ තියන්නේ මෙන්න ඔයගලන්ට මෙන්න මේ අවශ්‍ය ප්‍රමාණයට කපාගෙන මේ විතර මේ එකක් දෙකක් නෙවෙයි අවශ්‍ය විදිහට කපාගෙන රටි තුල ඕලම කපා ගන්න විභාගයට ගෙන අපු ඊට පස්සේ මේකට මෙන්න මේ වගේ කොටන් රෙදි කෑල්ලක් කියලා මේක රෙදි කෑල්ලක් නෙවෙතට මේකට රිගර් කියලා වෙන එකක් කියනවා මම රිගර් එකක් හදලා තිබුණේ ළමයි ඒක ෆොටෝ එකක් ගාලා මහලා ගෙනත් තියෙනවා රිගර් එකක් හදලා ඒක දැන් නැහැ ඉතින් මෙන්න මෙහෙම තියෙනවා මේ දෙකකට මහලා මේක අස්සට දාන්න ඕනේ තියෙනවා එහෙම තමයි ඒක ඔරිජිනල් දැනට නිකන් ඔහම මේක දින උත්තර ගන්නකො අරගෙන මේකට දැන් මොනවද ටිකක් ගන්න මේකට දාන උණුවතු හොඳ නටන උණුවතුර දාන්න එමේ අදාගන්න මේක හරි එතකොට කෑයකට ගත්තොත් එමේ නියපොතු කපන්න ගත්තා ඊපස්සේ උණ බල්ලයකටයි ඕනේ උණ බල්ලයකට ඕන එකට මේමේ හදාගන්න මේක උණුවතුරේ හොඳට උණු දාලා ඔකලා ඊට පස්සේ පිට ගන්න එපා නටන උණුවතුර ගන්න ඕනේ අපිට ඒ නටන උණුවතුර ගන්න එකක් තමයි හොඳට මේක මේ අර විස බීජ තියෙනවා නම් ඒවා විනාශ වෙන්න සහ මේක දැන් අර ලේයර්ස් ගලවා ගන්න ලේසි උණුවතුර දාපුවා. මැල්ල උතර දැම්මොත් එහෙම ගැලවෙන්නේ නැහැ නේද? තෙත ගතිය පොඩ්ඩක් තියෙනවා 100%ක් මිල් කන්න එපා. ඊට පස්සේ මේක සාමාන්‍ය ගානට මිරිකලා මේක අයින් කරන්න ගන්න හැලෙන්නේ. ඊට පස්සේ මේක බෝල් එකට තියලා අපි බෝල් එකක්ම ඕන නෑ මොකක් හරි ටවල් එකක් උඩ මේසයක් උඩ ගොඩට තියලා මේ ඊට පස්සේ මේක දැන් ගලවන්න පුළුවන් අපිට. මේ දිගාරල ඉවරන මේක දෙකේ දෙකට වැඩි අඩු වෙනවා පොඩ්ඩක් මම පොඩට කපලා දෙන්නේ. මෙන්න මේම දැන් මේක පුළුවන් මෙහෙම ගලවන්න. මෙන්න මේම අර අවශ්‍ය වැඩියම කුණීත් නැතුව ඝනකමත් නැතුව අවශ්‍ය ගානට මෙහෙම ගලව ගන්න පුළුවන් මේක ලේයර් එක. මේක. මෙහෙම ගලකින්ක ගලව ගන්නවා. ගලවලා අපි අර බෝතලෙට දා ගන්නවා. ගලවන්නකො.
දෙන්නේ අපිට කරවන්න. ඒක මේ පැත්තට දෙන්න. හෙඩ් ඉන්ජරි ඔබ්සර්වේෂන් කියන්නේ ඇස්වල බබා බලනවායි කියලා මම හිතුවා මම හිතන්නේ. ඒ පියුපිල්ස් බලන්නෙත් මේකෙන් තමයි. දැන් මේකෙන් හිම බලන ක්‍රමයක් තියෙනවා. ඒක මම පස්සේ කියන්න දැන් මේකද ගන්න ගියොත් පටල ගන්න මේක පැත්තේ ඉඳලා ගේන්න ඕනේ. ඒ පියුපිල්ස් වල සයිස් එක එහෙම අපි ලියන්න ඕනේ. අඳින්න ඕනේ. මේකෙම දාලා පෑනේ දාලා තියෙන පියුපිල් සයිස් එක. ඒක එහෙම පෙන්නවල එන්නේ නැහැ. ඒක ඒගොල්ලෝ එහෙම දාලා එවලා අර නිකන් ඉගෙන ගන්න හැටිම ලේසි වෙන්නේ. මෙෂර්මන්ට් එක දාලා තියෙනවා. දැන් මෙන්න මේ සයිසස් තියෙන මෙන්න මේක තමයි normal size එක. මෙන්න මේ වගේ හීල් වෙනවා. මීටත් ඉතින් කුඩා වුණොත් මේක වෙන එක එක රෝග පෙන්නනවා. එතන ලයිට් පෙන්නන්නේ නැහැ. ඒ ලයිට් පෙන්නන්නේ නැහැ. මේකේ පෙන්නන බලලා මේ size එක මෙන්න මේ ඉලක්කම දාන්න පුළුවන්. අපිට කීයද කියලා 1 2 3 4 එකක් තියෙන්නේ. හරි. ඒක මේකට දාලා මම වෙන එකක් හරි. දැන් ඊට පස්සේ වුණා මේක මොකක්ද තියාගන්න පැත්තට. දැන් කතා කරා ඊට පස්සේ එහෙම පස්සේ කොහමද ගෝවෙන්නට ඒත් වලින් එහෙම පස්සේ දාන්න. දැන් බෙල්ල වටේ මෙහෙම දාගත්තත් කමක් නැහැ. දැන් බේත් දෙනකොට එහෙමත් පුළුවන් ඕන නම් මේ කොට්ටේ වැහින්න ඕනේ. කොට්ටේට විසි වෙන්න බෑ. පපුවට විසි වෙන්න බෑ. ඒකයි වහගන්නේ. එහෙම නැත්තම් මෙහෙම මේවත් අපි හැම එකම ආර්ට් එකක්ම කරන කෙයාගින් ඉස්සෙන් ආර්ට් කියලා අපි කිව්වේ. කෙයාගින් ඉස්සෙන් ආර්ට් බ්ලෙන්ඩඩ් විත් සයන්ස් කියලා කියන විද්‍යාවකුත් එක්ක මිශ්‍ර වුණ කලාවනේ කිව්වේ. ඒ නිසා අපි මේ පොඩි ආර්ට් එකකට දානවා මේ ගමන් කමන්නේ. අපි මෙහෙම දාන්න බෑ අර පොඩිම තුවා කෑලි. එතකොට මේ කොට්ටේ වැහෙන්නේ. කොට්ටේ මේ ගයි දෙකම වැහෙන්න ඕනේ. ඉතින් මේ වගේ හොද. අර මොනවාද? ලක්වල මැලියක් තියෙනවද? ඒ වෙනස්කම් කියලා පොඩ්ඩක් බලන්න ඕනේ. නාගේ මේ පොඩ්ඩක් කට අරින්නකො බලන්න. දීකල්පනාව දිනනේ හරි. හරියට පස්සේ අපිට පුළුවන්. හරි. දීකල්පන නැති කෙනෙක් අර මවුත් ගැග් එක ගහන්නේ මේකට අස්සර ගහලා ඒක ගන්න පුළුවන්. එහෙම නැත්නම් අපිට මේ පින් එක පොඩ්ඩක් පාත් කරලා එහෙම දිව එහෙම පාත් කරලා මේ ටෝච් එක ගහලා පොඩ්ඩක් බලන්න පුළුවන්. ඒ නිරීක්ෂණයත් එක එක කොටසක්. හරි. ඒක බලුවා ඊට පස්සේ මෙතන තියාගෙන දෙකොට්ටු දෙන්න තියලා මේ බෙල්ල හරවනවා මේ පැත්තට. එතකොට අර එහෙම හරවන්නේ මාගේ සෙම එහෙම ආවොත් එහෙම ගලාගෙන මේකට එන්නේ. නැත්තම් ගිලෙනවනේ. ඒ ගිලෙන එකට කන්සම් නැති ගන්න තමයි මම කියන්නේ. ඉතින් තියලා ඊට පස්සේ මේක මේ තුඩ වැහෙන්න ඕනේ. තුඩ කටේ නැත්තම් වදිනවනේ. තුවාල වෙනවා. මෙහෙම වටේට මොතා ගන්න. මේ මොතාගෙන මේ තුඩ මෙහෙම මේ පැත්තෙන් ඔන්නෝ වහන. මෙතෙන්ට වහලා මෙන්න මෙතනින් හිර කරගන්න. මේක තුඩ මේ කව වෙලා තියෙන්නේ. දැන් ගලවනකොට කරන්නේ මේක ආයෙ උබන්න ඕනේ. ඔබලා පොඩ්ඩක් උඩයට දෙපැත්තට උඩට යනකොට පොඩ්ඩක් මේ දෙපැත්තට කරපු ගමන් ගැලවෙනවා. ඔව්. මේව තමයි ඒක පුරුදු වෙන්න පස්සේ. දැන් මේක ප්ලෑන් එහෙමත් පුළුවන් අපිට ඕනද ඒ නම ඒ විදියටත් පුළුවන්. එහෙම නැත්නම් එහෙමත් පුළුවන්. මට නම් එහෙම තමයි ලේසි එක. තවත් මෙතන ආව එතකොට දාලා ඒතර උඩ ටිප් එක වහන්න ඕනේ. මේ ටිප් එක මම වහපම් දැන් මෙතන නැත්තම් වදිනවනේ. දැන් එහෙම ප්ලෑන් කරගන්න පුළුවන්. ඊට පස්සේ දැන් ගන්නවා දැන් අපි ස්ලයිම් ලෙමන් සෝඩියම් ක්ලොරයිඩ් මේක දෙන්නේ පොල් හරියවන තියෙන්නේ සෝඩියම් ක්ලොරයිඩ් උයි සෝඩියම් බයිකාබනේට් එක මික්ස් කරලා තියෙන්නේ මේක පොඩ්ඩක් මැටි මිරිකෝට කමන්නේ මිරිකලා අර ඉස්සලා විදියටම කටට අරගෙන දාලා අපිට මේ අතින් මේව කරගන්න කමන්නේ නේද ඊට පස්සේ දැන් අතින් අපහසුන අපිට අර මේ නිකන් දෙක දෙක පුළුවන් නම් මෙහෙම ඈඩ් කරගන්න ඒක ඊට වැඩි අතින් ලේසි මේව විදුලි මාස හරිය විදුලි මාසයි දතයි එකතු වෙන තැන රවුමට මෙහෙම පහලට. දැන් මම මේක පෙන්නනවා මේක. මේක අර කට මේක රවුමට තුන් පාරයි පහලට. තුන් පාරයි. මෙහෙම රවුමට පහලට. circular motion sweep down කියලා කියන පහලට sweep කරනවා. එහෙම ගෙනාවා. ඊට පස්සේ මෙහෙම තියන්න කරන්නේ බාහිර කමන්නේ කරන විදිහට පෙන්වන්නයි ඕනේ. ඇත්තම කෙනෙක් දුන්නොත් ඉතින් මෙහෙම තියන්න කරන්න වෙනවා ළමයිගේ. ළමයිට දෙන්නේ නැහැ මේ ප්‍රොසෙස් එක දරවනේ. ඊට පස්සේ මේක බලන්න මේක ඇතුළට දානවා මෙහෙම දාලුකුණයි කියලා හිතලා මාරු කරන්න ඒක. දැන් මේ කරන්නේ අපි වර විදුලි මාස් ස්ටේජ් එක කරනකොට දත්ත අතර මොනවද තියෙනවනම් ඒවත් පහළට කම් වෙලා යනවා. ඒකට නැති එතකොට ක්‍රියාත්මක වෙනවා.
ඉවරයි. ඊට පස්සේ මේක මාරු කරලා ආයෙ මේ තල්ලත් එක්කම අහුවෙටම රවුමට මෙහෙට. ඉදිරි මාසයේ තල්ලයි රවුමට මෙහෙට. රවුමට පහළ. රවුමට ඒක කරන තුන් පාරක් විතර කරනවා. ඊට පස්සේ ආයෙ ඒක ඕන කිලුට නම් විතරක් මාරු කරගෙන කිලුට එකෙන් ඒක මාරු වෙනවා අපිට ගාලා ගන්න පුළුවන්. මේ පැත්තත් ඒ විදිහට තමන්ගේ පැත්ත පහළ. රවුමට පහළ. රවුමට පහළ. රවුමට පහළ. ඊට පස්සේ ඒකත් අයින් කළා මේ බෑග් එකට දැම්මා ඊළඟට ඒකට කරන් උටාගෙන අර හැපෙන කොටද මේ හරි ෆෝවර්ඩ් ඇන්ඩ් බෑක් ඉස්සරහට පිටතට මෙහෙම අර අපි සාමාන්‍ය මඩල විදියට මෙහෙමයි එහා කොනටම ඒ හරියට මඩල ඒකට ඒ යන් ඉවරයි ඊට පස්සේ ආයෙ තවත් මේක දැම්මා මේක බෑග් එකට දැම්මා දාලා අලුත් එකක් ගත්තා යටියන්දේ තමයි ඉස්සරහ පැත්ත රවුමට උඩට රවුමට උඩට රවුමට රවුමට ඉහළ ඒක කිලුට නැත්තම් ඒකම ගන්න පුළුවන් රවුමට ඉහළ තමන්ගේ පැත්ත ඊට පස්සේ ආයෙත් අයිත් කළා අලුත් එකක් කොටා ගත්තා වැඩි සෝඩියම් බයිකාබනේට් ටික දාවටගෙන මේ දත්වල ඇතුල් පැත්ත තල්ල මේ විදුලි මසත් එක්කම මෙහෙම රවුමට මේ රවුමට එකක් කිලුට නම් අයින් කළා අලුත් එකක් ගත්තා අරගෙන මේ පැත්ත ආයෙත් අලුත් එකක් අරගෙන මේ හරිය හැපෙනකොට ඊට පස්සේ ඒක අයින් කළා අලුත් එකක් ගත්තා ආයේ මේ විදිහට දාගෙන දැන් දිව මැදිනකොට අපිට ඕන මේ සංකෝච ගන්නත් පුළුවන් මේ සංකෝච එක තියෙනවා ඇදලා අල්ලා ගන්න පුළුවන් අපි දිවම සීකල්පනාව තියෙනවා දිව පොඩ්ඩක් එළියට දාන්න කියනවා ඊට දාලා ඉවරලා මෙහෙම අර පොල්ලත් හැටියට මෙහෙම මේ විදිහට උඩ ඉඳලා පහළටම පේදාගෙන එනවා. දිව අතට අර. ඊට පස්සේ මැදත් දිවේ ටිකක් මදින්නට මැද ධාරය වගේ හරි. මැද දිව හරි ඊට පස්සේ මේ ආයේ ඒක විස්තරා අයින් කළා අලුත් එකක් උදාගත්තා. උදාගෙන අර මේ දෙපැත්ත. රවුමට එතකොට අර මේ කේට ගන්තිය හොඳට මේ හරිය තියෙන හක්කේ තියෙන කේට ගන්තිය හොඳට උත්තේජනය වෙනවා. ඊට පස්සේ මේ පැත්තේ තමයි මේ විදිහට මේ විදිහට දැන් ඔන්න අපි සෝඩියම් ක්ලෝරයිඩ් වලින් ඔක්කොම හදලා ඉවරයි. ඊට පස්සේ අයින් කළා අලුත් එකක් අරගෙන රයිඩ් සෝඩියම් බයිකාබනේට් කඩේ ගෑනකොට අර කට කසනවා නිකන් ගතියක් තියෙනවනේ. ඒකට කියා ගන්නත් බෑ සමහරකට. පොඩ්ඩක් පිහ දාන්නේ අපි බේත් වල වර්ග වලින් මැදත් පිහ දානවනේ හොදනවනේ. මේකෙන් ටිකක් මේ අර පිළිවෙලම නැතුවට කමන්නේ. මේකෙන් අර වතුර ටිකක් වෙත් දාලා මේ වටේ හොදට මේ වටේට පිහ දානවා. ආයෙත් ඒක මම දැන් තායි එකක් කරන්නේ. වතුර ටිකක් දාලා කට ඇතුලේ හොදට අර දැන් මේ ගතිය යන පිහ දානවා. ඊළඟ ඊට පස්සේ ඒක මේක දානවා. දාලා ඉවරලා අයින් කරන්න. මේක අයින් කළාට බ්‍රේක් එක තෝලියක් කියන්නේ. අර එතන කිල අපරිසිතම තැන එතන. ඊට පස්සේ කට වටේ පොඩක් පිය දාලා මේ දෙයියම ටිකක් අපිට ගන්න පුළුවන් අර තේන ගන්න උත්තේජනය වෙන්නේ. ඒකත් අර වගේ මොකා ගන්න. ඒක පොඩක් හරි දිවේ මේ හරිය වටේ පොඩක් ගන්න දිවේ. ඒකත් අයින් කරා. ඊට පස්සේ ග්ලිසරින් පොට්ටක් වෙන අලුත් පොත් එකකට හරි මේකත් කරා මේ තොල් වල වටේට දැන් ඊට පස්සේ දාගෙන ඉතින් අපි මේ ඩිසයින් කරනවා අයින් කළා කට මේ දැන් දැන් මේ ග්ලව්ස් කරන ඉතින් දන්නවනේ මේ ජරාව ගෑවිලා තියෙන නිසා අපි මෙතනින් අල්ලන්නේ මේක අතට ගැලෙවුවා මේක මෙතෙන් දිගට කරගත්තා මේ පැත්තට ගිල්ල දාලා මෙහෙන් ගැලවලා ඒකත් අර පේපර් ඩයට් එකකට දානවා මේ ඔක්කොම අපි
මේක මේ පැත්තට නමලා ඒක අපි අර ක්ලිනිකල් වේස්ට් ඒ පැත්තේ ලක්ෂණ කරලා තියෙනවා. දැනෙනවද? කොහොමද දැනෙන්නේ? මොකද කියලා අහලා අපි ඒව කට ඇරලා බලනවා ඉවර වෙලා පොඩ්ඩක්. කට ඇරලා ඉවර කට ඇරලා බලන්න කියලා ටෝච් එකක් තෝරන ගාලා බලන්න තුවාල එහෙම තුරුත් දැරිලා එහෙම තියෙද? අපහසුයක් නැහැ නේද? ආ නිරීක්ෂණය පසු විපරණය නිරීක්ෂණයක් තෝනේ. බලලා ටික ලියන්නයි ඕනේ අපේ නෝට් එකේ. මේ දක්වන දේවල්. දැන් සාමාන්‍යයෙන් ස්පෙෂල් අපි ඕක දක්ම දින්